සමාජයේ භාවිත වෙන උණ වර්ග ගොඩක් තියෙනවා. උණ කියනවා, ෆීවර් කියනවා, මොර උණ කියනවා. ඒ වගේ උණ වර්ග ගොඩක් තියෙනවා. නමුත් ආයුර්වේදයේ උණ කියන එක අපි හඳුන්වන්නේ ජොර විදියට. ජොර කිව්වහම අපි සාමාන්‍යයෙන් කියන උණ නෙවෙයි. සාමාන්‍ය උණේදී වෙන්නේ ඇඟේ උෂ්ණත්වය වෙනස් වීමක් තමයි, උෂ්ණත්වය වැඩි වීමක් තමයි උණ ලෙස අපි සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ විදිහට හඳුනගන්නේ. ජොර කිව්වහම ආයුර්වේදයේ ජොර වර්ග 8ක් නම් කරනවා. ඒ ජොර වර්ග 8 කිව්වොත් වාතජ, පිත්තජ, කපජ, වාතද පිත්තජ, පිත්තජ කපජ, වාත කපජ, ත්‍රිදෝෂ, ආගන්තුජ කියලා. ඒකට මම හිතන්නේ වාතජ කපජ කියුවාම ආයුර්වේදයේ සංකල්පේ ගොඩනගන්නේ වාත පිත්ත කප මත. ඒතර වාත පිත්ත කප කියන ත්‍රිධාතුයේ දූෂ්‍ය කල්ලි ත්‍රිදෝෂ වෙනවා. ඒතර ත්‍රිදෝෂ වුණාම ඒ දූෂ්‍ය වූ වාත පිත්ත කප නිසා ඇති වෙන ජොර තමයි වාත පිත්ත කපජ කියන ජොර වලට ඇතුළත් වෙන්නේ. එතකොට මේ සංඝටක තුනේ වෙන වෙනම වෙන්නත් පුළුවන්. ඒක වාත පිත්ත වෙන්න පුළුවන්, පිත්ත කප වෙන්න පුළුවන්, කප වාත වෙන්න පුළුවන්, වායු කප වෙන්න පුළුවන්. ඒ වගේ දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වීමෙන් හැදෙන ජොරක් තියෙන්න පුළුවන්. එතකොට ඒක තමයි අපි මෙතන කියන්නේ ත්‍රිදෝෂය කියලා. වාත පිත්ත කප යහපත් පරිදීමේදී ත්‍රිධාතුන් අතර දූෂ්‍ය වූ කල්ලිදී ඒක ත්‍රිදෝෂ වෙනවා. ත්‍රිදෝෂ වුණාම මේක ධාතු වූ කල්ලි ශරීරය වර්ධනය කරන අතර දෝෂ වූ කල්ලි ශරීරය ලෙඩ කරනවා. ඉතින් එතකොට මේ ත්‍රිදෝෂය නිසා මේ ජොර කියන රෝගය ඇති වෙන්න පුළුවන්. ඒක ආගන්තුජ. ආගන්තුජ කියන්නේ මේ ත්‍රිදෝෂයවත් වාත පිත්ත කපවත් ශරීරයේ අභ්‍යන්තරයේ ඇති කිසිම හේතුවකින් තොරව ශරීරයේ බාහිරව ඇති වෙන අපි හිතමු තුවාලයක් නිසා. එහෙම නැත්නම් වෙනත් බාහිර බලපෑමක් නිසා ඇති වෙන ජොර වලට තමයි ආගන්තුජ ජොර කියලා කියන්නේ. ඉතින් මේක අපි ආයුර්වේදයේ ගත්තොත් ජොර කියන එක පුළුල්ව විග්‍රහ කරලා තියෙනවා. ජොර කියන්නේ මොනවද කියන්නේ? මේ රෝග ගත්තොත් දැන් තියෙනවා මම හිතන්නේ මේ දවස්වල තමයි ඉතිහාසයේ වැඩිම උණු වර්ග පැතිර යන කාලේ. මම හිතන්නේ චිකන්ගුන්යා, ඊළඟට වෛරස් උණ, ඊළඟට කොවිඩ්, ඊළඟට ඉන්ෆ්ලුවෙන්සා, ඊළඟට ඩෙන්ගු. ඉතින් ඒ වගේ රෝග උණ රෝග වර්ග කීපයක් පැතිර යනවා. ඉතින් මේවා සමස්තයක් විදිහට ගත්තාම ආයුර්වේදයේ මේක අපි වර්ගීකරණය කරලා ගත්තොත් වාත පිත්තජ, පිත්තජ කපජ සහ ත්‍රිදෝෂ කියන දේවල් වලට කැටි කරලා ගත්තොත් අපිට පුළුවන් මේ සරල ප්‍රතිකාර කීපයක් අපිට ගන්න. පළවෙනි එක තමයි උණ රෝගියෙක් මුලින්ම කරන්න ඕනේ සරල ආහාර විහරණ වලට ඇතුළත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට උණ රෝගයක් ඇති වෙච්ච ශරණකින් වෙන්නේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යනකොට ආමාශයගත උෂ්ණත්වය පහළ වෙනවා. එතකොට ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතිය හරියාකාරව ක්‍රියා කරන්නේ නැතුව යනවා. එතකොට ආහාර ජීර්ණය නැතුව යනවා. ඉතින් ඒකින්ද අග්නිය, ඒ කියන්නේ ආහාර ජීර්ණය වැඩි කරගන්න අමාරු හින්දා අපි කරන්නේ සරල ආහාර පාන වලට යනවා. ඊළඟට රෝගියා අනිවාර්යයෙන්ම රෝගී තත්ත්වය හඳුනා ගැනීමේදී පරිස්සම් විය යුතුයි. රෝගියා අනිවාර්යයෙන්ම අනිකුත් පරිසරයෙන් අයින් වෙලා වෙනම අයිසොලේට් වෙලා, ඒ කියන්නේ වෙනම ආරක්ෂිත ස්ථානයක හිඳලා මේ කියන කටයුතු කරන්න ඕනේ. ඒකෙදි පළවෙනිම දේ තමයි ආහාර පාන වලින් පරිස්සම් වෙන්න ඕනේ. පළවෙනිම රෝගය. ඊළඟට ඖෂධ ලබා ගන්න ඕනේ. මොනවාද අපේ තියෙන ඖෂධ? අපේ ගත්තොත් වෙළඳපොලේ අපේ සන්නාමය යටතේ හෝ වෙළඳපොලේ බහුලව තියෙන ඖෂධයක් තමයි සුදර්ශන චූර්ණය, සුදර්ශන පෙති, ඒ වගේ දේවල් ගන්න පුළුවන්. මේක සුදර්ශන චූර්ණය ගත්තොත් සුදර්ශන චූර්ණය දෙහැටි දෙකක් උතුරු අතුරට කෝප්ප භාගයකට දාලා විනාඩි 15ක් පමණ වසා තබා පුරුත් සමගම පානය කරන්න ඕනේ. ඒකත් එක්කම අපිට ගන්න පුළුවන් සීතාරාම, රාමබාන, මෘතුංජය කියන ඖෂධ වර්ග. එතකොට ඊළඟට අපිට පුළුවන් සුවදර්ණි වගේ එකක් නිරන්තරයෙන් පාවිච්චි කරන්න. දවසකට 3-4 පාරක්, ඉන්නේ පැය 8කට සැරයක්. ඊළඟට අපේ තියෙන වෙනම නිෂ්පාදනය කරපු පස්යාලේ ධාන්‍යාදීපේයාව,
දාන්න ඇති පේරාවක් මේ වෛරස් බැක්ටීරියල් සහ ආගන්තුක වගේ රෝගවල සඳහා නිසා ඇතිවෙන උණ රෝගය සඳහා ඉතාමත්ම ගුණ දෙන ප්‍රත්‍යක්ෂ අපේම දේශීය වට්ටෝරුවක්, ඒ කියන්නේ අපේ පාරම්පරික වට්ටෝරුවක් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට උණ රෝගයෙන් නිරන්තරයෙන්ම උණු වතුර පානය කළ යුතුයි. උණු වතුර හෝ ඖෂධීය දුම් වලින් මුහුණ රත් කරලා මුහුණ දුම් අල්ලලා ඒ වගේ දුම් වර්ග ඇල්ලීමේ ඉක්මන් සුවයක් ලබා ගන්න පුළුවන්. පළවෙනිම තියෙන දේ තමයි ජොර රෝගියේ අනිවාර්යයෙන්ම ආහාර විහරණ වලින් සහ ගති පැවතුම් වලින් පරිස්සම් විය යුතුයි. කොරෝනා කියන එකේදී අපි මේ වෛරස් එකක් තමයි ඇති වෙන්නේ. ඒ වෛරස් එක ඇඟේ අනිවාර්යෙන්ම අපේ තියෙන ඉමුනිටි එකත් එක්ක තමයි මේක සුව වෙන්න ඕනේ. ඒකදී අපිට පුළුවන් අපේ ශරීරයේ තියෙන ශරීර ශක්තිය වර්ධනය කරන්න සුවදර්ශී වගේ දෙයක්. ඒ වගේම අපේ දහන්න ඇති පේයාව වගේ එකක් නිරන්තරයෙන් පාවිච්චි කිරීමෙන් අපිට පුළුවන් කොවිඩ් වගේ රෝගයක් සුවතත්වයට හරව ගන්න. ඒක මම හිතන්නේ මුළු ශ්‍රී ලාංකිකයම දන්නවා සුවදර්ශී කියන්නේ. සුවදර්ශී අපේ පස්සේ ආලි සන්නාමය යටතේ නිෂ්පාදනය කරනවා. ඒකදී ඇඟේ ප්‍රතිශක්තිකරණය ප්‍රථමයෙන්ම වැඩි වෙනවා. ප්‍රතිශක්තිකරණය තුලින් තමයි මේ වෛරස් එකක් හෝ බැක්ටීරියා එකක් අපිට මර්ධනය කරන්න පුළුවන්. නෑ අපේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් සුපිරියර් සෙල් වලින් පුළුවන්. ඊළඟට බටහිර ආයුර්වේද ඖෂධ විකුණන ඔසුසල් වලින් මිලදී ගන්න පුළුවන්. අපේ ආයුර්වේද සෙල් වලින් මිලදී ගන්න පුළුවන්. ඒකට අමතරව අපේ ආයුර්වේද වෛද්‍යවරු ගාවත් අපේ ඖෂධ තියෙනවා. ඒ වගේ අපි ගොඩක් පාරේ ඊට අමතරව ඔබට අවශ්‍ය නම් අපිට ඇනෝමක් කරොත් අපිට ඒක සැකල් මාර්ගයෙන් හෝ සපයන්න පුළුවන්.